අම්මා කිව්වා මට ධාතුන් වහන්සේ වඳින්න යන්න ඕනි කියලා. මල්ලි කිව්වා එහෙනම් කට්ටියටම යන්න කියලා. අපි කලින් දවසේ මෙහෙට ආවේ. රටම කතා වෙන අනුරගේ මව පොලිමේ සිට දළදා වන්දනා කළ සිදුවීම පිළිබඳව ජනපතිවරයාගේ සොහොයුරිය කියන කතාව මෙන්න. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වන්දනීය සහ පූජනීය උතුම් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට මේ වන විට ලංකාවාසී ලක්ෂ ගණනක පිරිසක් දළදා මාලිගාව වෙත පැමිණ තිබෙනවා. අද එහි 3 වන දිනයයි. ඊයේ දිනයේ ඉතා ආందోලනාත්මක සිදුවීමක් සිදුව තිබුණා. ජනපති අනුර කුමාර මහතාගේ මව වන සීලවතී මහත්මිය සහ ඔහුගේ සොහොයුරිය වන ශ්‍රියාලතා දිසානායකත් තඹුත්තේගම ගම්වාසීන් බොහෝ පිරිසක්ද දළදා වන්දනාව සඳහා පැමිණ තිබුණා. හැතැම්ම ගණන් දිගු පෝලිම්වල ජනතාව අතර තෙරපෙමින් ඔවුන්ද එම පෝලිමේම පැමිණ තිබීමද ඉතා විශේෂත්ව සිදුවීමක් බවට පත්ව තිබුණා. අද දිනයේ සමාජ මාධ්‍ය තුළ ඉතා ආందోලනාත්මක පුවතක් බවට පත්ව ඇත්තේද එම සිදුවීමයි. ජනපතිවරයාද තමන්ගේ මෑණියන් පෝලිමේ සිටම දළදා වන්දනාවට පැමිණ ඇතැයි පවසා තිබුණා. කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රියාලතා දිසානායක මාධ්‍යවේදියෙකුට පවසා ඇත්තේ මෙවන් කතාවක්. අපි ඊයේ ආවේ අද තමයි වැඩ පුදා ගත්තේ. අම්මට එන්න ඕන කිව්වා. දළදා වහන්සේ දැකලා මොනවා වුණත් කමක් නැහැ කියලා අම්මා කිව්වේ. මල්ලිත් දන්නවා මේ ගැන. අම්මව අඳුනගත්ත අය ඉස්සරහට යන්න ඉඩ දුන්නත් අම්මා කිව්වා නෑ පුතේ මෙහෙම අපි යන් කියලා. අපි හැමෝම පොලිමේ ගිහින් වැඩ පුදා ගත්තා. මේවා අපිට සාමාන්‍ය දේවල් මහත්තයෝ අපි සාමාන්‍ය මිනිස්සුනේ යනුවෙන් ඇය මාධ්‍යවේදියාට පවසා තිබුණා.